අයිබෝවන් සුබම සුබ නවසරක් වේවා ලෝකවාසී සෑම සියලු දෙනාටම. ඉතින් සුබ නව වසරේ පළවෙනි වීඩියෝ එක ලස්සන ලංකා අපි ගෙන එන ලස්සන වගා කරපු ඉදිරියෙන් වෙල්යායකට මායිම්ව සම්පූර්ණ වැට කඩුළු ඉදි කරලා ලස්සනට වගා කටයුතු කරපු හොඳ ඉඩමක් තමයි ලස්සන ලංකා අද අපි ගෙනලා දීලා තියෙන්නේ. ඉතින් අක්කර 2යි රෝඩ් 2යි පර්චස් 23ක සින්නක්කර ඉඩමක් ගන්න කෙනෙකුට අලුතෙන් කරන්න කියලා කිසිම දෙයක් නැහැ. නිවසක් හදනවා නම් ඒ ටිකත් කරගෙන වගා කටයුතු කරනවා නම් ඒ ටිකත් කරගෙන අලුතෙන් පීදෙන්න ඔන්න මෙන්න පොල් ගස් ටිකක් තියෙනවා ඒ ටිකත් නඩත්තු කරගෙන යන්න තියෙන්නේ. ඉදිරියට හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩමේ වගා කටයුතු කරපු ගොඩක් දේවල් තියෙනවා. බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් වීඩියෝ එක දිගයි සම්පූර්ණ පෙන්වන්න ඕන නිසා සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඉඩමට ආව වගේ ඔයාලට මේ වීඩියෝ එක බලලා තීරණයක් කරන්න පුළුවන්. රස්තියාදුවක් එන්නේ නැතුව මේ ඉඩම ගන්නවද නැද්ද කියලා. ඉතින් ලස්සන ලංකා අපි ගෙන එන්නේ හොඳ ඉඩම් නිවාස කියලා දන්නවනේ. ඉතින් නාරම්මල ටවුන් එකේ ඉඳලා ගල්වංගුව හන්දියට එන්න ඕන කුලියාපිටිය පාරේ කිලෝමීටර් 2ක් විතර. ඒ ඉතින් මෙන්න මේ ගල්වංගුව හන්දියේ බුද්ධ ප්‍රතිමාව තියෙනවා. ඉතින් එතනින් පාර තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒ පාරේ සාමාන්‍ය කිලෝමීටරයක් විතර එන්න ඕන ඕනම වාහනයක් එන්න මාර්ග පහසුකම් තියෙනවා. මෙන්න මේ පාරේ තමයි එන්න ඕන. ඉතින් ලස්සන ලංකා අපි මේ හැම දෙයක්ම එකින් එකට පැහැදිලිව පෙන්වන්නේ කියන්නේ පොඩි වෙලාවක් කරන් ලංකාවේ ඉන්න අයත් පිටරට ඉන්න බොහොමයක් සහෝදරයෝ ලස්සන ලංකා අපි දාන මේ වීඩියෝ එක බලලා ඔවුන් තීරණයක් ගන්නවා මේ ඉඩම අපි බලන්න යනවද නැද්ද කියන එක. ඉතින් ලස්සන ලංකා අපි දාන වීඩියෝ එකක් බැලුවොත් ආයි ඉඩමට ඇවිල්ලා බැලුවා වගේ හිටින්න සම්පූර්ණ විස්තරය හොරයක් නැතුව දානවා. ඉතින් මේ ඉඩමේ විස්තර ගොඩක් තියෙනවා කියවන එකින් එකට කියන්න මම වැටේ ඉඳලා පටන් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ගේට් එකක් දාලා තියෙනවා මේ ගොවිපලට ඇතුල් වෙද්දින්. ඉතින් මේ සයිඩ් එක පෙන්වන්න කලින් මොරගේ වගාලින්ද පෙන්වන්න කලින් මම අනිත් පැත්තේ ඉඳලා පටන් ගන්නම්. මෙන්න මෙතනට ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නල ලිඳක් තියෙනවා මෝටර් පහසුකම් දාලා තියෙනවා. මේකෙන් තමයි වතුර බොන්න ගන්නෙ. ඉතින් ලිං වලත් වතුර කිව්ල නැහැ පැත්තේ නිල්ම නිල් පාටයි. ඒ වගේම මෙන්න මේ වගේ පෝච්චි දෙහි ගස් වගේකුත් හිටවලා තියෙනවා. ඒ වගේ හොඳ පළදාවක් දරනවා. ඉතින් මේ වගේනොත් දැනට ආදායමක් ගන්නවා ඇත්තටම. වගේම තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන මේ ඉඩමේ ලක්ෂ ගානකට එක ගහක් ලක්ෂ ගානකට දෙන්න පුළුවන් වටිනාකමින් යුක්ත ගස් තියෙනවා 160ක්. ඔයාලා බලන්න ඇති මොනවද මේ ලක්ෂ ගානකට දෙන්න පුළුවන් ගස් කියලා. ඇත්තටම ලංකාවේ මේ වෙනකොට විවිධ සුවඳ විලවුන් විවිධ ආයෝජනය සඳහා යොදවා ගන්න පිටරටට පවා පටවන වල්ලපට ගස් තියෙනවා අවුරුදු 2ක් වයස ඇති වල්ලපට ගස් 160ක් තියෙනවා. ඉතින් එක ගහක් ලක්ෂ ගානකට දෙන්න පුළුවන් ලොකු කරගත්තන් පස්සේ දැනට සම්පූර්ණ නඩත්තු කටයුතු කරගෙන ඒ ගස් ටික සම්පූර්ණ හදාගෙන යන පිළිවෙට ලස්සනට හිටවලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ ගම්මිරිස් වැල් වගේකුත් තියෙනවා 40ක්. ඉතින් බලන්න ඇස්වහක් කටවහක් නැහැ කියන්නම්. ගම්මිරිස් වැල් වල කොළ ගානට අල්ලන්න පොකුරු අල්ලලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න තව තියෙනවා මේ ඉඩම ගැන කියන්නේ. ඉස්සරම මම ගේට් එක පෙන්නුවානේ. ඒ ගේට් එක වටේට මෙන්න මේ විදියට ඉඩම වටේටම සම්පූර්ණ අක්කර 2යි රෝඩ් 2යි පර්චස් 23ක් එන්න මෙන්න මේ විදියට ගල් බැම්ම දාලා තියෙනවා. ඒ වගේම අඩි 6න් 6ට මෙන්න මේ වගේ කොන්ක්‍රීට් කට්ට හිටවලා තියෙනවා. ඒ වගේම කම්බි 7 පොටක් වගේ ගහලා තියෙනවා. ඉතින් මුළු ඉඩම වටේටම ඔන්න ඔය විදියට තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ අයින දිකට සම්පූර්ණ වල්ලපට්ට ගස් තමයි දාලා තියෙන්නේ. ලස්සන ලංකා මම කලින් කිව්වනේ මෙන්න මේ වගේ වල්ලපට්ට ගස් 160ක් තියෙනවා කියලා. ඔන්න දැන් ඉඩමේ තියෙන අනිත් ටික තමයි කියන්න පටන් ගන්නයි යන්නේ එකින් එකට අහගෙන ඉන්නකෝ. ඉතින් පොල් කැඩෙන ගස් තියෙනවා 14ක්. ඒ වගේම පැල පොල් පීදෙන්න ඔන්න මෙන්න ගස් තියෙනවා 130ක්. කෙසෙල් ගස් තියෙනවා ඇම්බුම් තියෙනවා කෝලිකුට්ටු තියෙනවා සීනි තියෙනවා සුවඳැල් තියෙනවා රත් කෙහෙල් තියෙනවා. කෙහෙල් ගස්ම තියෙනවා 800කට ආසන්න. ඒ වගේම තේක ගස් 2ක් තියෙනවා කොස් ගස් 3ක් තියෙනවා පළදාව හදෙන. ඉතින් විශාල අඹ ගස් 2ක් තියෙනවා අවුරුදු 3 දක්වා වයස ඇති හොඳින් වැඩුණු ටොම් ජේසි අඹ ගස් 7ක් තියෙනවා. ඒ වගේම කරත්ත කොළඹ තියෙනවා ගම්මිරිස් වැල් 40ක් තියෙනවා. කජු ගස් තියෙනවා පීදිච්චෙව්වා සාමාන්‍යයෙන් 7ක් විතර. ඒ වගේම ඇඹුල් දොඩම් තියෙනවා දෙහි තියෙනවා දොඩම් තියෙනවා ඈඹරල්ලා තියෙනවා මසන් තියෙනවා පේර තියෙනවා මඤ්ඤොක්ක තියෙනවා ගස්ලපු තියෙනවා. ඔන්න දැන් ඉඩම එහා පැත්තේ සයිඩ් එක පෙන්නගෙන තියෙනෙව්වත් කියාගෙන ඉඩමේ මොරගේ පැත්තට තමයි යන්න හදන්නේ. ඉතින් මේ පැත්තට ආපහම බලන්නකෝ ඔය කියපු හැම දෙයක්ම ඔගා කටයුතු කරලා තියෙනවානේ. ඉතින් ලස්සන ලංකා මම ඉඩමේ එක සයිඩ් එකක් පෙන්ලා ඉවරයි. දැන් ලිඳ මොර කුටිය තියෙන සයිඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහා පැත්තේ තව දාලා තිබුණා කහ දාලා තිබුණා ඉඟුරු දාලා තිබුණා ඒ වගේම තිබ්බුටු තිබුණා
නයි මිරිසුත් තිබුණා. ඉතින් මේ පැත්තේ ඕනම වගාවක් කරන්න පොළව ඔට්ටු ඒ වගේ සාරවත් හොඳ ඉඩමක් තමයි ලස්සන ලංකාද අපි ගෙනල්ලා දීලා තියෙන්නේ. අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක හොඳ වටිනාකමින් යුක්ත සාරවත් ගොවිබිමක් තමයි ලස්සන ලංකා අද අපි ඔයාලට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ වගා ලිඳ ළඟට ආවන් පස්සේ මම ඔයාලට එතනට ගිහිල්ලා පෙන්නන්නම් බටර් ලයින් එක දාලා තියෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ ලිඳෙන් බටර් ලයින් එක දාලා තියෙනවා මේ ඉඩමට සම්පූර්ණව. ඒ බටර් ලයින් එක ඇරියන් පස්සේ අපිට මෙතන ඉඳලා අවශ්‍ය වතුර ටික අවශ්‍ය ගස් වලට යොදවන්න පුළුවන් එක තැනක ඉඳලා. ඒ වගේම තෙල් පොහොර ටිකත් අපිට අවශ්‍ය විදිහට යොදවන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පෝච්චි දෙයි. ඉතින් හැම ගහකම මේ විදිහට පෝච්චි දෙයි වැක්කිරලා තියෙනවා. මේ ඉඩමෙන් දැනට හොඳ ආදායමකුත් ලබනවා. ඒ වගේම ඉඩමටම හරියන්න හොඳ වගා කටයුතු කරන්න පුළුවන් මුර මහතෙකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මේ ඉඩම මේ වගේ තත්ත්වයට නඩත්තු කරලා ලස්සනට තියාගෙන යන්නේ. ඉතින් ඉඩම ගන්න කෙනෙකුට ඕනනම් ඒ මුර මහත්තයාම තියාගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්තක්. ඒක ඔයාලගේ කැමැත්තක්. මොකද මේ හැම දෙයක්ම කරන්න පුළුවන් දන්න කියන මිනිස්සෙක් හොයාගන්න අමාරු නිසා. ඉතින් මෙන්න මෙතනට ආවන් පස්සේ වගාලින්ද බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න පොළොවේ මට්ටමේ ඉඳලා සාමාන්‍ය අඩි 3-4කින් හොඳට වතුර තියෙනවා. නිල්ම නිල් පාටයි වතුර ටික. මෙන්න මේ විදිහට බටර් ලයින් එක දාලා තියෙනවා. ඉතින් ඉස්සරහට ගියන් පස්සේ මුරගේත් තියෙනවා. ඒකත් පෙන්නන්නම්. පිටිපස්සෙන් টয়ලට් පහසුකනුත් තියෙනවා. ඒවත් පෙන්නන්නම්. ඉතින් ඔයාලා බලනවා ඇති මේ ඉඩමට නම් ලොකු ගාණක් වෙනවා ඇති කියලා. නෑ, මේ හැම දෙයක්ම වගා කටයුතු කරලා තියෙන පිටිපස්සට ගියාම මහත් මෙන්න මේ විදිහටම වගා කටයුතු කරලා තියෙන මේ ඉඩම සම්පූර්ණ අයිතිකරු මිල සඳහන් කරන්නේ ලක්ෂ 165ක් කියලා. ඔයාලා හිතනවාද මේ වගේ වගා කටයුතු කරලා සම්පූර්ණ නඩත්තු කරලා අවශ්‍ය කටයුතු ඔක්කොම ටික හදලා දීලා මෙන්න මේ වගේ පොල් ගසුත් 130ක් හිටවලා තව ටික කාලෙකින් පීදෙන්න ඕන්න මෙන්නයි. ඉතින් මේ ඉඩම ලක්ෂ 165යි කියන්නේ ඊට වැඩිය හොඳ වටිනාකමකින් යුක්ත ඉඩමක්. මොකද මේ ඉඩම ගන්න කෙනෙකුට දැනට ඉඩමේ අයිතිකරු විසින් හොඳ ආයෝජනයක් කරලා තියෙන්නේ. වල්ලපට්ට ගස් 160ක් හිටවලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වල්ලපට්ට සම්බන්ධව හොඳ එක්ස්පීරියන්ස් තියෙන දැනටත් බිස්නස් කටයුතු කරගෙන යන කෙනෙක්ගෙන් අහලා තමයි මම මේක කියන්නේ. සාමාන්‍යයෙන් පුවක් ගහක කඳක් වගේ තියෙන වල්ලපට්ට ගහක් ලක්ෂ 1.5ත් 2ත් අතර මිල ගණන් වලට මේ දවස්වල යනවා. ඉතින් සමහර විට පහු කාලීන තව වැඩි වෙන්නත් ඉඩ. ඉතින් බලන්න මේ ඉඩම ගන්න කෙනෙකුට chance එක වෙන්නේ වල්ලපට්ට ගස් ටික හොඳ ගානකට විකුණ ගන්න පුළුවන්. ඉඩම ගත්ත ගාන ගස් ටිකෙන්ම හොයා ගන්න පුළුවන්. තමන්ගේ ඉඩමත් එහෙමම තියෙනවා. ඉතින් ඒක අමතර chance එකක්. ඉඩමේ අයිතිකරු විසින් ඉදිරිය ගැන කල්පනා කරලා මේ වගේ ආයෝජනයක් කරලා තියෙන එකෙන්. ඉතින් අපි මේ නිවසට ආවන් පස්සේ මුර කුටියට ආවන් පස්සේ මෙන්න මේ වගේ පැසේජ් එකක් තියෙනවා. විදුලිය අරන් තියෙනවා. ඉතින් නල් ලිඳෙන් එන වතුර ලයින් එකත් අරන් තියෙනවා. ඒ වගේම මුර පවුලකට වුණත් ඉන්න පුළුවන් විදියට හොඳට ඉඩ පහසුකම් තියෙනවා. පිටිපස්සට ආවන් පස්සේ මම ඔයාලට පෙන්නන්න කිචන් ඒරියා එකක් තියෙනවා. මේ තියෙන කිචන් එක මම මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන්න. ඉතින් ඒත් එක්කම මෙහා පැත්තේ තියෙනවා සිංක් එක තියෙනවා. මෙතනින් ගියන් පස්සේ වෙනම টয়ලට් පහසුකම් තියෙනවා. වතුර ටැංකියත් උඩ සවි කරලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ඉස්සරහ කොටස තියෙන්නේ. දැන් මම මෙතනින් ගිහිල්ලා ඔයාලට පිටිපස්ස ඉඩම කොහොමද කියලා පෙන්නන්නම්. මෙන්න මේ සයිඩ් එකේ ඔයාලට පේනවා කෙසෙල් වර්ග දාලා තියෙනවා. ඉතින් දෙහි ගස් තියෙනවා. ඒ වගේ හැම දෙයක්ම අංග සම්පූර්ණව හදලා තියෙන්නේ. දැනටත් මේ ඉඩමෙන් මේ වගාවල් වලින් විවිධ විදිහට ආදායම් ගන්නවා. ඒ වගේම පොල් ගස් කැඩෙන 14ක් තියෙනවා. ඉතින් ඒ වගේනොත් හොඳට ගෙඩි පළදාව තියෙනවා. ඒ වගේනොත් ආදායමක් ගන්නවා. ඉතින් මේ ඉඩමට ඇවිල්ලා ඉඩමේ ඇවිදෙද්දින් හරිම ආසාවයි. මොකද හැම තැනම වගා කටයුතු කරලා තියෙන විවිධ දේවල් අපිට පරිභෝජනයට අවශ්‍ය කරන දේවල් වගා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ ඉඩම ගන්න කෙනෙකුට පිටින් එළවලු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන හැම දෙයක්ම මේ ඉඩමේ මුරකරු විසින් වගා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ බලන්න වල්ලපට්ට ගස් සාමාන්‍යයෙන් අවුරුදු 6-7ක් ගියන් පස්සේ මේ වල්ලපට්ට ගහක් සාමාන්‍ය මම අර ඉස්සල්ලා කියපු මිල ගණන් යටතේ දැනට වෙළඳ පොලේ යනවා. ඉතින් පහු කාලෙන් තව මිල වැඩි වෙන්න පුළුවන්. ඉතින් වල්ලපට්ට ගස් 160ක් තියෙනවා කියලා කිව්වනේ. ඉතින් ඔයාලා බලන්න කල්පනා කරලා බලලා තීරණයක් ගන්න. ලස්සන ලංකා අපි ඉඩමකට ගිහිල්ලා හැම දෙයක්ම එකින් එකට පැහැදිලිව පෙන්නලා ඔයාලට අයිතිකරුව සම්බන්ධ කරලා දෙන්නේ. අයිතිකරුගේ මිල ගණන් යටතේ තමයි මේ ඉඩම විකිනෙන්නේ. මොකද අපි කිසිම අතරමැදි
ගාස්තුවක් බෝකර් ගාස්තුවක් ඇඩ් කරලා නැහැ. සම්පූර්ණ අයිතිකරුගේ දුරකථන අංක දාලා තියෙනවා. ඔහු විදේශ රටක ඉන්නේ. ඉතින් ඔහු සමහර විට රාජකාරී වෙලාවේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙයි. ඔයාලා WhatsApp හරහා කෝල් එකක් ගන්න. ආන්සර් කරේ නැත්තම් මැසේජ් එකක් තියන්න. ඔහු නිමාඩු පාඩු ඔයාලට කෝල් එකක් ගනි. තව විස්තර මොකොත් ඕන නම් ලස්සන ලංක අපිටත් කතා කරලා කියන්න. ඉඩම බලන්න යනවා නම් ඉඩමේ මුරකරු ඉන්නවා. ඔහුව සම්බන්ධ කරලා දෙන්නම්. ඔයාලට ඉඩම ගිහිල්ලා සම්පූර්ණ බලලා ඔප්පු තිරප්පු අරන් චෙක් කරලා බලලා ඔයාලට මේ බිස්නස් එක කරගන්න පුළුවන්. ඉතින් අයිතිකරු සාධාරණ මිලක් ඇත්තනම කියන්නේ ලක්ෂ 165ක්. ඉතින් 165ක් කිව්වත් අයිතිකරුත් එක්ක කතා කරලා මිල ගණන් සාකච්ඡා කරලා මේ බිස්නස් එක කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන පාරේ ඉඳලා එන වැට කෙලින්ම මෙන්න මෙතන මුල්ලට එනවා මුරගේ පිටිපස්සෙන්. ඒ ආවන් පස්සේ ටිකක් අහට හැරෙනවා සයිඩ් එකට. මේ සයිඩ් එකෙත් මේ අයින දිගටම වල්ල පට්ට ගස් දාලා තියෙන. මේ ඉඩම වටේටම ওই විදිහටම වල්ල පට්ට ගස් දාලා තියෙන. ඉතින් මේ බලන්න මේ විදිහටම සම්පූර්ණම ඉඩම මුළු වටේටම අක්කර 2යි රූට් 2යි පර්චස් 23 වටේටම ওই විදිහටම හොඳට පොළොව හාරලා ෆවුන්ඩේෂන් එක ගල් බැම්ම දාලා කම්බි කට්ට දාලා කම්බි ගහලා තියෙනවා 7 පොටක් විතර. සමහර තැන්වල දැල දාලා තියෙනවා. ඒ වගේම සත්තු එනවට වෙනම කරන්ට් ලයින් එකක් දාලා තියෙනවා. ඔය පොඩි සත්තු හරමේ රින්ගනවට ආරක්ෂාකාරීව කරන්ට් ලයින් එකකුත් මුළු ඉඩම වටේටම දාලා තියෙනවා. ඉතින් තව ටික කාලෙකින් අර තියෙන පොල් ගස් ටිකක් පීදෙනවා. මම මෙන්න මේ පොල් ගස් වල පළදාව පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ පළදාවක් දරනවා දැනට ඔය තියෙන ගස් වල. ඉතින් ඒකෙනුත් වෙනම ආදායමක් ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඉතින් මම ඒ ටික පෙන්නලා ඉවරයි. දැන් ඉඩම කෙරවලට යන්නම්. කෙරවලට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට මොන වගේද කියලා. ඉතින් මේ බලන්න යන හැම තැනම අර පොඩි බට ලයින් එක දාලා තියෙන්නේ. ආහාරෙන් වතුර ලයින් එක දීපු ගමන් බින්දු බින්දු වතුර අවශ්‍ය පරිදි අවශ්‍ය වගාවට අපි කරන වගාවට වතුර සපයා ගන්න හැකියාව තියෙනවා. දස්සන ලංකා අපි කියවන මේ ඉඩම ඉඳලා නාරම්මල ටවුන් එකට කිලෝමීටර් 2යි 3 කාලක් උපරිම කිලෝමීටර් 3ක් කියලා ප්‍රධාන කාබට් පාරට නාරම්මල කුලියාපිටිය ප්‍රධාන පාරට බස් පාරට තියෙන කිලෝමීටර් පයින් ඇවිදගෙන යන දුර. ඉතින් ඒ වගේ පළාතකින් තමයි ගම් වතුර නැහැ නායෑම් නැහැ. ඉතින් ඒ වගේ හොඳ පළාතකින් තමයි ලස්සන ලංකා අද අපි මේ ඉඩම ගෙනලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ ඉඩම කියන ගානට කොච්චර වටිනවද කියලා. ඉතින් මේ සයිඩ් එකට ආවම පස්සේ ආයේ මෙතනින් කැඩිලා එහා පැත්තට යනවා කොටසක්. ඒ පැත්තෙත් අර කියපු විදිහටම වැට දාලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණ වගා කටයුතු කරලානේ තියෙන්නේ. මම ඉස්සලා කියපු කජු ගස් ටික තමයි මේ තියෙන්නේ. මේ සයිඩ් එකේ කජු හිටවලා තියෙනවා. ඒ වගේම වල්ල පට්ට ගසුත් තියෙනවා. ඒ සයිඩ් එකෙත් හොඳට දාලා තියෙනවා. ඉතින් කජු ගස්සුත් මේ සැරේ පීදිලා මල් ටික ඇවිල්ලා තියෙනවා දුකේ බැරුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මම මෙතන ඉඳලා වලට zoom කරලා ওই ටික පෙන්නන්නම් කොහොමද කියලා ඉවරලා. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙන්නේ. සම්පූර්ණ විස්තර ටික එකින් එකට ගිහිලා පෙන්නන්න ඕන බලන්න දේවල් තියෙන නිසා මෙන්න මෙතනට ආවන් පස්සේ ඔයාලට අයිතිකරුවන් මෙතන පොකුණක් ඉදි කරලා තියෙනවා. මේ පොකුණ ඉදි කරලා තියෙන්නේ මෙයාලට සුරතල් මසුන් විවිධ මසුන් ඇති කිරීම සඳහා. ඉතින් වතුර මේ තත්ත්වයේ තියෙනවා. මේක හුඟා ප්‍රයෝජනවත් වෙනවා. මොකද උඩ සයිඩ් එකේ මේ වගේ පොකුණක් තියෙනවා කියන්නේ පල්ලෙහා වගා කටයුතු කරලා තියෙනවා. හොඳට පොළොව සාරවත් වෙනවා. ඕන අවුවක් වැටුණත් පොළොව කිසිම වේලීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් හුඟක් වැදගත් වෙනවා. මේ පැත්තේ එහෙම ලොකු අවුව තියෙන පැත්තක් නෙමෙයි. හොඳ සාමාන්‍යයෙන් රස්නේ පවතින යන පැත්තක්. ඉතින් අනිත් එක තමයි මේ සයිඩ් එකේ දිගටම පුවක් ගස් දාලා තියෙනවා. මම ඉස්සලා පෙන්නපු සයිඩ් එකෙත් හොඳට පුවක් ගස් දාලා තියෙනවා. ඉතින් මේ පුවක් ගස් ටිකත් පීදිච්චාම තව ආදායමක් ගන්න පුළුවන්. තව එකක් තමයි මෙන්න මෙතනට ආවන් පස්සේ මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ සයිඩ් එකේ ගල් කෑල්ලක් තියෙනවා. ඒක ඔයාලා වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද මේ ඉඩමේ අක්කර 2යි රූට් 2යි පර්චස් 23ක් තියෙනවානේ. ඒකට අමතරව මේ ගලට ඇරලා තියෙනවා පර්චස් 25ක්. ඉතින් ඒ පර්චස් 25ත් එකතු වුණාම සාමාන්‍යයෙන් අක්කර 2යි 3 කාලක් විතර තියෙනවා. ඉතින් ඉඩමේ ඉන්න මුරකරු මට සඳහන් කරේ මල්ලි මමත් ආවිල්ලා මේ ඉඩමට අවුරුදු 5ක් විතර එනවා. කවදාවත් මෙන්න මේ පොකුණේ වතුර හින්දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ගලත් අපිට භාවිතයට අරන් යම් කිසි දෙයක් කරන්න පුළුවන්. මොන හරි ගයක් දොරක් හරි සාමාන්‍ය කබාන එකක් හරි ඉදි කරනවා නම් ඉතින් පොඩි අදහසක් මම දන්න හිතට එන විදිහට කිව්වේ. මොන හරි දෙයක් මේ ගලෙනුත් අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්න ගල් තිබුණාට මෙතනත් පොල් ගහක් ඉඳවලා තියෙනවා. ඉතින් ඒවත් හොඳට සරුසාරව හැදිලා තියෙනවා. මේ සයිඩ් එකේ සම්පූර්ණ බට ලයින් එක ගිහලා තියෙන මෙන්න බලන්න මෙහෙත් ගම්මිරිස් දාලා තියෙනවා. ඉතින් ඒවත් හොඳට සරුසාරව හැදිලා තියෙනවා. ඉතින් මේක වගා බිමක්නේ. වගා කරපු
වගා කටයුතු දැනටත් කරගෙන යන සාරවත් ඉඩමක්නේ. ඉතින් ඒ නිසා මම දැන් ඔන්න මේ සයිඩ් එකෙන් වටේම පෙන්නගෙන දැන් මෙන්න මෙතන කෙරවලට ඇවිල්ලා තියෙන්නේ. තව පොඩ්ඩයි පෙන්වන්න තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මෙතනට ආවන් පස්සේ මෙන්න මෙතනොත් වැට මේ ගල ළඟටම යනකම් ගහලා තියෙනවා. ඉතින් එහා පැත්තෙනොත් වැට මායින් ඔක්කොම දාලා සම්පූර්ණම වැඩ කටයුතු අවසන් කරලානේ තියෙන්නේ. ඉතින් ලස්සන ලංකාවේ විවිධ පළාත්වල හොඳ ඉඩම් නිවාසක් ගෙනෙනවා. කිසිම අතරමැදියෙක් බෝකර් කෙනෙක් නැතුව. සමහර ඉඩම් වලට ලස්සන ලංකා අපේ නම්බර්ස් එක දාලා තියෙනවා. ඒ අපි කතා කරලා ඔයාලා එන දිවයිනේට අයිතිකරුවන් සම්බන්ධ කරලා දෙනවා. සමහර අයට කතා කරන්න වෙලාවක් නැහැ. සමහර අය ඉන්නවා වයසක කට්ටිය. ඉතින් ෆෝන් ආන්සර් කරේ නැත්නම් කියනවා අපි බොරුවට මේ වීඩියෝ දාලා තියෙන්නේ කියලා. ඔයාලා රස්තියාදු වෙනවා. ඉතින් ඔයාලගේ පහසුව වෙනුවෙන් තමයි අපි මේ වගේ සේවාවක්. ඉතින් මේ ඉඩමට වුණත් අයිතිකරු ආන්සර් කරේ නැත්නම් ටස් ගාලා ලස්සන ලංකා අපිට කතා කරලා මේ ඉඩම විස්තරයට අහන්න. මම දන්න දෙයක් අනිවාර්යෙන් කියනවා. මම කවදාවත් ඉඩම් සම්බන්ධව බොරු කරන්නේ නැහැ. ඇත්ත විස්තර දාලා ඔක්කොම ඉඩම ගෙන එනවා. මොකද ඔයාලා දුක් මහන්සියෙන් හොයාගන්න මුදල් වලින් තමයි ඉඩමක් කඩමක් ගන්නෙ. මොන හරි දෙයක් කරගන්න ඕන කියලා. ඉතින් ඒ නිසා ලස්සන ලංකා අපි හොඳට හොයලා බලලා නිරවුල් ඉඩම් නිවාස විතරයි ගෙන එන්නේ. අනිත් එක තමයි අනේ කාරුණිකව ඉල්ලනවා ලස්සන ලංකා අපි අවුරුදු ගාණක් ඉඩම් නිවාස ගෙන වෙනවා ඔයාලා වෙනුවෙන්. අපිව විශ්වාස කරලා බොහොම කට්ටිය ඉඩම් නිවාස අරන් තියෙනවා. ඉතින් මේ ළඟදී එක්කෙනෙකුට පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා. මම කාරුණික ඉල්ලනවා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද අපේ විශ්වාසයට ඔයාලා account වලට සල්ලි දාලා ඇඩ්වාන්ස් කරන්න එපා. ඔයාලාගේ කවුරු හරි ඉඩම ඇවිල්ලා බලලා ඔප්පු තිරප්පු චෙක් කරලා බලලා ලෝයර් කෙනෙක් ළඟ ඇග්‍රීමන්ට් එකක් හරි ගහලා ඇඩ්වාන්ස් එකක් දෙනවා නම් දෙන්න. මොකද අපේ තියෙන විශ්වාසයට ඔයාලා ඉඩම් අයිතිකරුවන්ට එහෙම ඇඩ්වාන්ස් කරන්න යන්න එපා. මොකද බැරි වෙලාවත් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මටත් වගකීමක් ගන්න බෑ. ඉතින් මම මේ කාරුණික ඉල්ලීම කරනවා. කවුරු හරි ඉන්නවා නම් ඉඩමට ඇවිල්ලා බලලා ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔප්පු තිරප්පු චෙක් කරලා බලලා අයිතිකරුවන්ට ලෝයර් කෙනෙක් ළඟ ලියලා ඇඩ්වාන්ස් එකක් දෙන්න. එතකොට ඔයාලට සාධාරණයි, අයිතිකරුවටත් සාධාරණයි. අපේ විශ්වාසය අපි ඔයාලා අතර ඒක තියාගමු. ඉතින් අපි ඔය විශ්වාස කරාට බොහොම ස්තුතියි. ඉදිරියටත් ලස්සන ලංකා අපි හොඳ ඉඩම් නිවාස ලංකාවේ විවිධ පළාත්වල ගෙන එනවා. ඒ වගේ ඉඩම් නිවාස ගන්න ලස්සන ලංකා අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ටස් ගාලා කතා කරලා බිස්නස් එක ඕකේ කරගන්න පුළුවන්. බලන්න දිනයක් දාගන්න පුළුවන්. මොකද ලස්සන ලංකා අපි ගෙන එන්නේ ලංකාවේ විවිධ පළාත්වල නිරවුල් ඉඩම් නිවාසනේ. එතකොට ඒ ඉඩම් නිවාස බොහොම ටික කාලයයි තියෙන්නේ. කතා කරන එක්කෙනාගෙන් දෙන්නගෙන් බලන්න යන එක්කෙනාගෙන් දෙන්නගෙන් බිස්නස් එක ඉවරයි. මොකද නිකම් බොරුවට කවදාවත් එක්කෙනෙක් ඉඩමක් බලන්න යන්නේ නැති නිසා. අපි හිතමුකෝ මේ ඉඩම සියලුම පහසුකම් තියනනේ කිලෝමීටර් සාමාන්‍ය කිලෝමීටරෙන් 3ත් අතර සියලුම පහසුකම් අපිට තියෙනවා. ළමයිට පාසල් යන්න පහසුකම්, ඒ වගේම අධිවේගී පිවිසුම් මාර්ගයට එන්ට්‍රස්, ඒ වගේම සාමාන්‍ය ටවුන් එකෙන් අංග සම්පූර්ණ පහසුකම් තියෙන නිසා ඔයාලා හිතනවා නම් මේ ඉඩම අරන් අපිට නිවසක් හදන්න කියලා පොඩි අයිඩියා එකක් දෙන්නම්. මම ඉස්සලා පෙන්වන්නේ පොකුණ ඔයාලට. ඒ පොකුණ සයිඩ් එකේ නිවසක් හදනවා නම් සුපිරිම තමයි. මොකද ඉස්සරහා වෙල්යායත් එක්ක ඉස්සරහා පැත්තට හොඳට ඉඩ පහසුකම් තියෙනවා. ඒ පොකුණ සයිඩ් එකෙන් පොඩ්ඩක් ඉස්සිලා වගේ තියෙනවා. ඉතින් පාර දිහා ඉඳලා බලද්දින් ඒ පැත්ත බලද්දින් හොඳ පෙනුමක් තියෙනවා මේ ඉඩමේ නිවසක් හැදුවොත්. එහෙම නැත්නම් වගා කටයුතු කරන කෙනෙකුටත් හොඳ ඉඩමක් තමයි ලස්සන ලංකා අපි ගෙනලා දීලා දෙන්නේ. මොකද මේ පැත්තේ ඕනම දෙයක් හැදෙනවා කියලා. ලස්සන ලංකා අපි ගෙන එන ඩ්‍රෝන් වීඩියෝ එකේදී ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉඩම ඉස්සරහින් තියෙන වෙල්ලි ආය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ඩ්‍රෝන් වීඩියෝ එකේදී මෙන්න මේ විදිහට පාරත් ඉඩමත් සම්පූර්ණ බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන ලංකා අපි විතරයි මේ වගේ ඩ්‍රෝන් වීඩියෝ එකක් ගෙන එන්නේ. ලංකාවෙම ඉඩම් සම්බන්ධව තියෙන channel වලින් ඇත්ත කියලා ඉඩම තියෙන විදිහට පෙන්නලා ඔයාලට අයිතිකරු සම්බන්ධ කරලා කිසිම අතරමැදියෙක් බෝකර් කෙනෙක් නැතුව අතරමැදියන්ට යන ගාණක් නැතුව ඔයාලට සාධාරණ මිලකට ඉඩම් නිවාස ගන්නගෙන එන්නේ ලස්සන ලංකා අපේ channel එක. ඉතින් මේ අවුරුද්දෙත් හොඳ ඉඩම් නිවාස රාශියක් අපිට මේ වෙනකොට ලැබෙනවා. ඒවත් එකින් එකට ඔයාලට අපි ගෙන එනවා. තාමත් ලස්සන ලංකා අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මුල්ලෙනුත් හොඳ ලස්සන ගයක් මේ හරිය හදලා තියෙනවා. මේ ඉඩම ගන්න කෙනෙකුට ඉතින් ඔන්න ඉස්සරහට වෙන්න ලස්සන ගයක් හදාගෙන නිදහසේ පාඩුවේ ආදායමක් ගන්න පුළුවන්. හොඳ ඉඩමක් තමයි ලස්සන ලංකා අපි ඔන්න ගෙනලා දීලා තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් වීඩියෝ එකේදී මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ ඉඩම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් හැම දෙයක්ම එකින් එකට පැහැදිලිව කිව්වා. මම නැවතත් කියන්නම්
අක්කර 2යි රූට් 2යි පර්ජස් 23ක සින්නක්කර ඉඩම අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ ලක්ෂ 165ක් කියලා. ලක්ෂ 165ක් කිව්වට අයිතිකරුවන් එක කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ලස්සන ලංකා අපි ඉදිරියේදී වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගෙත් ඉඩමන් නිවසක් විකුණ ගන්න තියෙනවා නම් කිසිම අතරමැදියෙක් නැතුව ලස්සන ලංකා අපිට දැම්ම කතා කරන්න පල්ලෙහා තියෙන දුරකථන අංක. එහෙනම් ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම 120ට 220ක් ආයු වඩන සුබම සුබ නව වසරක් වේවා.